හයි යාළුවනේ සුබ දවසක්. අපේ channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. තවමත් ඔයාලා Trend of the Earth channel එක subscribe කර එකතු වෙලා නැත්නම් subscribe කර මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම නරඹන්නකෝ. අවුරුදු කාලේ පවුලේ අයත් එක්ක නුවරඑළියේ ලස්සන තැන් බලන්න ගිහිපු trip එකක් ගැන තමයි මේ vlog එකෙන් දෙන්නේ. අපිට මුලින්ම වැල්ලවාය හරහා යද්දී රාවණායල්ල මුණ ගැසුණි. ඉතින් අපි එතන නැවතිලා ෆොටෝස් එහෙම ගහලා එහි සුන්දරත්වය විඳලා ඒ ආසන්නයේම තැනක ඉඳන් තමයි උදේ ආහාරය ගත්තේ. වැල්ලවාය හරහා ට්‍රිප් යන හැමෝම නතර කරලා සුන්දරත්වය විඳින තැනක් තමයි මේ රාවණායල්ල. ඉතින් අපිත් ට්‍රිප් එකේ ගිය අය එක්ක ෆැමිලි ෆොටෝස් ගන්න අමතක කළේ නෑ. අපි ගමන ආරම්භ කරේ අම්බලන්තර නගරයෙන්. ඉතින් පාන්දර 4ට විතර තමයි ගමන ආරම්භ කරේ. උදේටයි දවල්ටයි කෑම සකසාගෙනම තමයි අපි ආවේ. ඉතින් මේ ස්ථානයේ ඉඳගෙන උදේ ආහාර ගන්න හිතුවත් මේ ස්ථානය මිනිස්සු විසින්ම අපවිත්‍ර කරපු නිසා අපි ටිකක් ඉදිරියට ගියා. මේ තියෙන්නේ අපි ට්‍රිප් එක සඳහා යොදාගත්ත බස් රථය. මේකේ ආසන 28ක් විතර තියෙනවා. ඒත් අපේ ගමනට සම්බන්ධ වුණේ 24ක් වගේ. ඊට පස්සේ අපි මග තැනකින් කෑමත් කාලා ඊළඟට ආවේ කුඹල්වෙල අසපුවට. ගොඩක් අය දන්නවනේ ලස්සන පරිසරයක පිහිටලා තියෙන සුන්දර වූ හිත නිවෙන තැනක් තමයි කුඹල්වෙල අසපුව කියන්නේ. මේ ලස්සන වූ සුන්දර අනගිභවනීය නිර්මාණය ඉදිවෙන්නට පෙර මේ ස්ථානය තිබුණේ අත්හැර තිබුණු මාන පඳුරු වලින් වැසුණු භූමියක් විදිහට. වත්මනයේ උස් කඳු මුහුදුනක පිහිටා තියෙන මනස්කාන්ත මේ අසපුව ඇල්ලේ සැඟවුණු දිව්‍ය ලෝකයේ ලෙසත් මිනිසුන්ගේ කතා බහට ලක් වෙනවා. ඇල්ල කුඹල්වෙල අසපුව සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ රජාණන් වහන්සේ ප්‍රමුඛ දහසක් බෝධීන් වහන්සේලා පිරිවරා වැඩ හිඳිනා බෝ සමිඳුන් සමග සිව් දෙසින් වඩනා මහා සංඝරත්නය උදෙසා කුටි සිහසුන් සමග අනෙකුත් අත්‍යවශ්‍ය විහාරාංග සමග පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් හා ඌව වෙල්ලස්ස දහම් සෙවනේ පුරෝගාමියා වූ දොස්තර දස්නායක මහත්තයා සමග අත්ඇල් බැඳගත් පින්වතුන් විසින් වර්ෂ 2004 ආරම්භ වී 2024 නිකිණි මාස 19 වන දින හෙවත් 2024 අගෝස්තු 19 වන දින දෙව් මිනිසුන්ගේ පුද පූජාවන් සඳහා විවෘත වුණා. වසර 20ක පමණ කෙටි කලකින් පුද පූජාවන් සඳහා අවකාශය සැලසුණු මේ මනස්කාන්ත අලංකෘත අසපුව නිර්මාණයහිලා කැටයම් ආදී අලංකෘත නිර්මාණයන් කරනට මහා සංඝරත්නයේ නොමෙත කැපවීමද හේතු වුණා. ඔයාලා ගිහින් නැත්නම් මේ උතුම් ස්ථානයට ගොස් ඔයාලගේ සිත පහදවාගෙන සත්බුදුන් වන්දනාමාන කරගන්න. කල්ප 91ක් තුල පහළ වී වදාළ සත්බුදුරජාණන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. ඇල්ල කුඹල්වෙල අසපුවේ සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මේ ස්ථානයේ රථගාල දක්වා ඔයාලටත් බස් රථයකින් හෝ පැමිණෙන්නට පුළුවන්. සමහර දවස්වලට මෙම මාර්ගයේ පාඩු නිසා වාහන තදබදයක් ඇති වෙනවා. ඒත් සමහරු පාගමනින්ම ඇවිත් වන්දනාමාන කරගෙන යනවා. මේ විදියට තමයි අපි කුඹල්වෙල අසපුවට වන්දනාමාන කරගන්න පැමිණියේ. ඊළඟට අපි නැවතත් නුවරඑළිය බලලා ගමන ආරම්භ කළා.
සින්දු කියමින් විනෝද වෙමින් තමයි අපි ගමන පිටත් වුණේ. දවල් වෙච්ච නිසා අපි නුවරඑළිය යන ගමන අතරමඟ හමු වුණු දෝව පන්සලට තමයි ගියේ. එහෙදී ආහාරත් අරගෙන දෝව පන්සලේ වන්දනාමාන කරගත්තා. බණ්ඩාරවෙල බදුල්ල පාරේ බණ්ඩාරවෙල නගරයට කිලෝමීටර් කිහිපයක් ඈතින් දෝව රජමහා විහාරය පිහිටලා තියෙනවා. මෙම විහාරයේ ක්‍රිස්තු පූර්ව පළවන සියවසේ වළගම්බා රජු විසින් ඉදිකරන ලද්දක් යැයි සලකනවා. ප්‍රතිමා මන්දිරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව දෙපස භාරකරුවන් දෙදෙනෙකු සිටින අතර එක් අයෙකු මුඛය තුළ ඇතෙකු හා අනෙකාගේ මුඛයේ ගොනෙකුත් ඇත. දොරටුව මුර කරමින් සිටි රාක්ෂ හා නාග ගෝත්‍රිකයන් දෙදෙනෙකු වන වතුක හා කුවේරා බව සඳහන් වෙනවා. ගුහාව තුළ නිර්මාණය කළ ඇති වන්නවත් බිතුසිතුවම් හා බුද්ධ ප්‍රතිමාවලින් පිරී ඇත. මෙය කාමර 3කින් සමන්විතයි. ප්‍රතිපා නිවසේ පිටුපස ලෙන තුළ කුඩා ස්තූපයක් දකින්නට තියෙනවා. මේ ස්තූපයට ස්තූපගරයක් ලෙස ගුහාව ක්‍රියා කරනවා. මේවා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ චේතිය ලෙන් ලෙස. මෙම උමන් මාර්ගය රාවණා රජු විසින් නිර්මාණය කළ වළගම්බා රජු විසින් භාවිතා කරන ලද උමන් මාර්ගය. හාලි ඇල බෝගොඩ විහාරය රාවණා ගුහාව හා රක්කිතාකන්ද රජමහා විහාරය යන ස්ථානයන්ට මෙම උමග සම්බන්ධ වෙනවා. මෙය 1971 කැරැල්ල සමයේදී ගල් බැම්මකින් වසා දමා තියෙනවා. මෙම ගල් ගුහාව හෙවත් උමග කිලෝමීටර් 11කින් යුක්තයි. මෙම දෝව විහාරය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ග්‍රැනයිට් ප්‍රාශානයේ කොටා ඇති අඩි 38ක විශාල බුද්ධ ප්‍රතිමාව. අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාව ප්‍රධාන කොටස් හොඳින් සැඟවී ඇති පර්වතයේ කොටා ඇත. මෙය කෙරෙහි වර්තමානයේ දැඩි අවධානයක් යොමු නොවන බව පෙනී යනවා. එම ප්‍රතිමාව සෙමින් කැඩී බිඳී යන බවක් තමයි පෙනී යන්නේ. මෙම ප්‍රතිමාව ආසන්නයේම උසට වැඩුණු විශාල සපු ගහක් දකින්නට පුළුවන්. දෝව විහාරය ඉන්දියානු ආක්‍රමණයෙන් පසු ඌව පළාතේ රැකවරණය ලබමින් සිටි වළගම්බා රජු විසින් ඉදිකරන ලද දේවාලවලින් එකක්. අපි අරගෙන ආපු කෑමත් දෝව විහාරයේම පැත්තක තියාගෙන කෑම ගත්තා. හැමෝම වගේ කෑම ගන්නේ ඒ ස්ථානයේදී. ඒත් අපි කිසිම දෙයක් නොදමා ඉඳුල් ඇටයක්වත් නොදමා පිරිසිදු කරලා ගෙනාපු වාජනත් රැගෙන තමයි ආවේ. අපි සින්දු කියමින් විනෝද වෙමින් නුවරඑළිය බලා යන ගමනේ මේ ලස්සනට ගායනා කරන ගායක ගායිකාවන්ගේ සින්දුත් අහගෙනම යමුකෝ. අපේ කණ්ඩායමේ ඉතින් සැඟුණු දක්ෂතා තියෙන ගායක ගායිකාවක් ගොඩක් හිටියා.
හැමෝම කියපු සින්දු මේකට එකතු කරත් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඒ නිසා මම කෙටියෙන් කීප දෙනෙක්ගේ සින්දු විතරයි අත්වත් කරේ. සින්දු කියමින් විනෝද වෙවි ආපු නිසා දැනුණේවත් නැහැ. ඔන්න දැන් අපි මේ ඇවිත් ඉන්නේ නුවරඑළියට. ගෙගරි පාක් එකට තමයි මේ යන්නේ. අවුරුදු සීසන් එකේ ගොඩක් සෙනඟ වැඩිනේ. ඉතින් ඒ ආසන්නේ වාහන නතර කරන්න බෑ. ඉතින් අපි ඒකයි මේ පයින්ම අර ඈතින් පේන කවුන්ටරෙන් තමයි ටිකට්ස් ගන්න ඕන. එකෙන් ටිකට් ලබාගෙන මේ ඇතුල් වෙන තැන. මේ කාලේ තමයි නුවරඑළියේ ගොඩක්ම සෙනගක් ඉන්නේ. බක් මහ සැනකෙළිය, සැනලිහිණි වසන්තය තියෙන බක් මාසේ මේ කාලේනේ. අප්‍රේල් මාසේනේ. සමහරු සින්දු කියමින් නැටුවා. සවාරි ගියා. සතුටු වෙන්න විනෝද වෙන්න කදිම තැනක් තමයි ගෙගරි පාකය කියන්නේ. ඉතින් කැමති අයට එක එක මිල ගණන් යටතේ බෝට්ටු සවාරි යන්න පුළුවන්. ත්‍රාසය, විනෝදය, සතුට සමග මේ වගේ අත්දැකීමකුත් තියෙන්න ඕන ඉතින්. ඒ දවස ඉතින් අපිට අමතක නොවන මතකයන් ගොඩක් ඉතිරි කරා. ඔයාලා ගෙගරි පාක් එකට ගියොත් මේ වගේ බෝට්ටුවක යන්නත් අමතක කරන්න එපා. හැබැයි මතක තියාගන්න. හවස 6 වෙනකම් විතරයි මේ chance එක තියෙන්නේ. මේ වගේ මතක සටහනක් ගන්නත් අමතක කරන්න එපා. හැබැයි එහෙම ගන්නදී ඔයාගේ ෆෝන් එක බලා ගන්න හොඳ. නැත්නම් ෆෝන් එක උඩින් දීලා අතට වැටේ. ඉතින් මේ අක්කලාට ඔයාලා කෑ ගහලාද කියලා බලන්නකෝ. ඔයාලා ගිහිල්ලා සතුටු වෙන්න. ගෙගරි පාක් එකට ගොඩක් අය ආවොත් හැබැයි මේ ගෙගරි වැව නම් ටිකක් අපිරිසුදුයි. තේරෙන්නේ පාට වැටුණොත් ඉවරයි. බෝට්ටු සවාරිය ගිහින් එද්දි උගුර හොඳටම රිදෙන් අරගෙන තිබ්බේ කෑ ගහලා. ගෙගරි පාක් එක පුරාම ඇවිත්තා. ෆොටෝස් ගත්තා, ලස්සන තැන් වීඩියෝ කළා. ලස්සන මතකයන් එකතු කරගත්තා, සතුටු වුණා, විනෝද වුණා. අපි දැන් මේ යන්නේ අපි නැවතෙන විලායකට. ටිකක් රෑ වුණා. අපි දැන් ගිහින් බලමු වොෂ් දාගෙන විලායකේ සතුටු වෙන විදිය.
අපි එදා විනෝද වෙලා දෙකක් පුරලා තමයි නිදාගන්නේ. නැටුවා සින්දු කිව්වා විනෝද වුණා. ඒ ඔක්කොම දැම්මොතින් මේ වීඩියෝ එක දිග වැඩි වුණා. ඒ නිසා මම ඒ ටික දාන්නේ නැහැ. දැන් අපි බලමු ඊට පස්සේ අපි විලායකේ ඉඳලා උදේ පාන්දර අපි නැගිටලා ටිකක් ඇවිත්තා. ඒ වගේම ඊට පස්සේ දවසේ අපි ගිය තැනුයි ඒව මොනවද කියලා. අපි නැවතිලා හිටියේ මූන් ප්ලේන් එකට ගොඩක් ළඟ විලායකක. එතන ඉඳන් වටපිට පේන විදිය තමයි මේ දිස්සෙන්නේ. අඩ්තාපල්, ගෝව, ලීක්ස්, කැරට් ආදී විවිධ වූ භෝග වගාවන් වගා කරලා තිබ්බා. අපි මේ යන්න හදන්නේ විලායකේ ඉඳලා සඳ තැන්න පැත්තට. ඉතින් අපිත් එක්ක ගියොත් සඳ තැන්න view point එකක් නරඹන්නට පුළුවන්. අපිට යන්න හදලා සඳ තැන්නට. උදේ ගත්තනේ charge එකට ගහන්න. ෆෝන් එක. අපි හිටිය විලායක ළඟ ඉඳලා මීටර් 300ක් වගේ තමයි සඳ තැන්නට තියෙන්නේ. ඉතින් අපි තීරණය කරා හිමිදිරි උදේම සිරි නරඹ වටපිටාව බලමින් පයින්ම එතනට යන්න. බලන්නකෝ වටපිටාවේ තියෙන හරිම ලස්සන මල්. අපේ ගැන්නේගේ පුංචි ළමයි ටික දෙනා තමයි මේ ඉන්නේ. අතෙත් ඉන්නව පුංචි ළමයි දෙන්න 3 දෙනෙක් නේද? මට ඒක මතක වුණා. බලන්නකෝ වටපිටාව දිහා හරිම ලස්සන සුන්දර දර්ශන ටිකක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ පහලින් පේන්නේ ලීක්ස් වගාවක්. ඒ වටේට බෝඩරේ විදිහට සලාද කොළ තමයි දාලා තියෙන්නේ. සලාද වගාවක්. අපි නැවතිලා හිටිය දවසේ රෑ අපි ගත්ත ආහාර වලට අමතරව මේ නැවුම් එළවලු ගෙනල්ලා ඒවත් තැම්බුවා. ඉතින් ඒවා අපි වෙනදට කන එළවලු වලට වඩා හරිම රසයි. අමුතු අලුත් රසක් ආවේ අපිට. නුවරඑළියේ තියෙන ඉතින් නැවුම් එළවලුනේ. එවලේ කොරටු වලින් කඩන එළවලු හරිම රසයි. එදා රෑ හදපු එළවලු වත් එක ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි වෙනදට වඩා. බලන්නක වටපිටාවේ තියෙන මේ වැට අයින් වල තියෙන මලු හරිම ලස්සනයි. හරි අමුතු ලස්සනක් තියෙනවා. සීතාලි ෆාම් එක. සීතාලි තමයි මේව තියෙන්නේ. අර තාපල් බීජ කොල්පල. අපි ඒකට ආවා. හරි. අපි දැන් ඇතුළේ වෙන තැනට තමයි ඇවිත් තියෙන්නේ මේ ගේට් එකට. මේ ගේට් එක ළඟින් ටිකට් අරගෙන තමයි ඇතුළේ වෙන්න තියෙන්නේ. සඳ තැන්න තියෙන විශේෂත්වය ඔයාලා දන්නවද? අංශක 360ක දර්ශන පතයක් මේකට හිමි වෙනවා. ඒ වගේම කඳු පන්ති 9ක් දකින්නට පුළුවන්. මෙහි උස ශ්‍රී ප්‍රදස්ථානයේ උඩමළුවේ උසට සමානයි. දැන් අපි ආයේ යන්නේ මේ අපි හිටිය විලායකට. දැන් විලායකේ කෑමත් හදලා ඉවර ඇති. අපි උදව් කළා තමයි සඳ තැන්න පැත්තට ආවේ. උදේටයි දවල්ටයි කෑම විලායකින් තමයි අපි උයාගෙන යන්නේ. උදේට කාලා ඊට පස්සේ අපි විලායකින් යනවා දවල් කෑම එකත් අරගෙන නුවරඑළියෙන් පිටත් වෙනවා. ඊට කලින් අපි හග්ගල මල්වත්ත යන්න තමයි තීරණය කරලා තිබ්බේ. ඒත් බොහෝ දෙනෙක්ගේ කැමැත්ත පරිදි ආය අපි තීරණය කරා වික්ටෝරියා ගාඩන් එකට යන්න.
ආය අපිට බෝබුරු ඇල්ලේ යන්න තියෙන නිසා ඉක්මනින් යන්න ඕන. අද දවසේ අපි යන්න හිතාගෙන ඉන්නේ වික්ටෝරියා ගාර්ඩන් එකටයි බෝබුරු ඇල්ලටයි. ඊට පස්සේ ඉතින් අපි ආයේ ගෙදර යන්න පිටත් වෙනවා. ඒ නිසා පරක්කු නොවී යන්න ඕනේනේ. අපි විලා එකට ගිහින් කෑම කාලා ආයේ ඇඳුම් මාරු කරගෙන අපේ බෑග් ආදියත් හදාගෙන නුවරඑළියේ වික්ටෝරියා ගාර්ඩන් එකට යන්න තමයි පිටත් වුනේ. එහෙනම් අපිත් එක්ක වික්ටෝරියා ගාර්ඩන් එකටත් යමු බලන්න. yang pantasin. Mama video ka on kare. Berarti lain loh. Hah? අපේ ළමයි ටිකට නිදහස ලැබිලා වගේ සීසී කඩ දුවනවා. අම්මට සිත්. ඔයාලත් බලන්නකෝ මල්ට එක්කම ඉතින් අපිට පිස්සු හැදෙනවානේ. දුවනවා, ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. වැඩිපුර ඉතින් ෆොටෝ ගහප එක තමයි කළේ. සඳු ඉක්මන් Nanti. ඔය අච්චන් එහෙනම් Ready කරගන්න කලින්. අපි දෙන්න ෆොටෝ එකක් ගහමු ගහමු. අනේ පොඩි අනේ පොඩි දෙන්න. කොයි බේ ගහන්න යන් අයියේ අපි වැඩිපුරම මේ ගාර්ඩන් එකේදීත් කරේ මතක සටහන් එකතු කර ගැනීමම තමයි. මගේ Facebook page එකට ගියා නම් ඒක ඔයාලා හොඳටම දකින්න ඇති. මේ vlog එක ගොඩක් දිග වෙන නිසා බෝබුරු ඇල්ලට යන වීඩියෝ එක මේකට ඇඩ් නොකර ඉන්නවා. ඒක මම වෙනම vlog එකකින් ඔයාලට ගේනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්න, subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.